ওই තරම්නම් දේවල් වලට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? නමුත් අය ඒ සියලු දෙයක්ම දරාගෙන ඉන්නේ තමන්ගේ මේ නූපන් දරුව වෙනුවෙන්. ඒ තරම් දයාබර ආදරණීය සිතුවිල්ලක් ඇයගේ හිතේ තියෙනවා. නමුත් මේ ඉපදෙන බිලඳා කෙරෙහි ආදරයක් කරුණාවක් තියෙන මවක් වෙනුවෙන් නම් මම හිතන්නේ මේ අද අපි සඳහන් කරන දේවල් ඉතාමත් වටිනවා. නමුත් තමන්ගේ දරුවා සමහර වෙලාවට අනවශ්‍ය කෙනෙක් කියලා හිතන කෙනෙක් නම් ඔබටත් මේ කාරණේ ඉතාමත් වටිනවා. මොකද හෙට අනාගතය බාර ගන්න ඉන්න මේ දරුවන් වෙනුවෙන් මනස සැකසීමේ ප්‍රධාන වගකීම භූමිකාව තියෙන්නේ මවක් වන ඔබේ අතේ. ඒක නිසා දරුවෙක් පිළිසඳ ගන්න ඉන්න මවක් නම් නැත්නම් දරුවන් ඉන්න මවක් නම් මම හිතන්නේ මේ අපි හැමෝටම පොදුවේ කාන්තාවන් වශයෙන් හරිම වැදගත් දවසක් අද දවස. ඔබට පුළුවන් අද දවසේ සෙනෙහස විශේෂයෙන් මේ අපේ මේ මනස සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී කොයි ආකාරයේ තත්ත්වයක්ද මේ ගර්භණී මව්වරුන්ගේ මනස තුල තිබිය යුත්තේ කියන කාර්යය පැහැදිලිව අද දවසේදී අපි කතා බහ කරනවා. ඒක අද දවසට ඉතාමත් කාලෝචිතයි කියන කාරණාව අපිට හිතුව නිසා අද දවසේදී අපි කතා බහ කරන්න තීරණය කරා. දම්රුවි පදනමේ මනෝ උපදේශිකා ශාමා කාර්ය කරන මහත්මිය තමයි අද මේ සම්බන්ධයෙන් ඔබට මනා දැනුවත් වීමක් ලබා දෙන්නේ. ගොඩක් ආදරෙන් ආයුබෝවන් සුබෝදෑසනක් කියලා ඔබතුමිය පිළිගන්නවා. විශේෂයෙන් ශාම මහත්මිය අපි කතා බහ කරනවා දරුවෙක් කියන කාරණේ මුලින්ම බද්ධ වෙන්නේ මවට. එතකොට මවගේ හිතේ තියෙන මේ සිතුවිල්ල නිසා තමයි මම දරුවන්ගේ කුසේ පිළිසඳගත් දවසේ ඉඳලම ක්‍රියාකාරීත්වයක් සිදු වෙන්නේ. ඍජුවම මේ කාරණේ බලපානවා. කොහොමද ගර්භණී කාලේ මවක් තමන්ගේ දරුවා වෙනුවෙන් මවගේ මනස සකස් කළ යුත්තේ? අපි මුල්ම පියවරේ ඉඳලා කතා බහ කරමු. මෙහෙමයි නදී දැන් බොහොම මේ වර්තමානයේ තමයි ගොඩාක් මං හිතන්නේ මේ කාරණාව වැදගත් වෙන්නේ වර්තමානයේ මව්වරුන් වෙන්න බලාපොරොත්තු ඉන්න සහ මව්වරුන් වෙන්න ඉන්න අය ගර්භණී භාවය අසනීපයක් වගේ නිකන් තත්ත්වයක් හැටියට සලකන බවක් සමහර අවස්ථාවල අපිට පේන්නේ යනවා. මොකද වුන් සමහරලාට කියනවා මම මේ තත්ත්වයේ ඉන්නේ මම මේ තත්ත්වයේ ඉන්නේ කියලා. හැබැයි මේක මේ සබහාදහමේ දායාදයක්. යම්කිසි ජීවියෙක් මෙලවට බිහි වෙන්නලා එයාට මේ ලෝකෙට අනුරූපව ජීවත් වීමේ හැකියාව ලබන තෙක් කිසියම් තැනක ඒ බිලිඳාව සුහුබුල් අවස්ථාවට එනකන් ඔහුගේ ක්‍රියාකාරීත්වය හදාගන්න ඔහුගේ ඉන්ද්‍රිය වර්ධනය වෙන්න ඒවා නිසි ලෝකයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්න කොහේ හරි තැනක් තියෙන්න ඕනේ. ඒ සඳහා සුදුසුම තැන තමයි මව් කුසේ හැටියට සබහාදහමෙන් අපිට තීරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කුසේ බිලිඳා කිසියම් කාලයක් වැඩෙනවා. ඉතින් මේ කාලය මේ සබහාදහම අනුව තීරණය වෙලා තියෙනවා. එතකොට මේක රෝගයක් නෙමෙයි. ඒක සාමාන්‍ය සබහා සංසිද්ධිය. දැන් අපේ අතීතයේ මව්වරු දරු කුසා දරු ගැබක් දරුවා කියලා නිවසේ කටයුතු වලින් අනිත් කටයුතු වලින් ඈතුන්නේ. ඒවා සාමාන්‍ය ආකාරයෙන්ම කරගෙන ගියා. නමුත් අද බොහෝ දෙනා ව්‍යායාමයේ මොකද ගර්භණී මවකටත් විශේෂයෙන් ව්‍යායාමයේම අවශ්‍යයි. දැන් මේ වෙන් ඈත්ලා මේ විශාල බරක් මේ විශාල ලොකුම ලෝකයේ තියෙන විශාලම අත්වශයෙන්ම දරුවා කුස දැරීම ලොකු දෙයක් තමයි. නමුත් එය අනිත් කාරණා අවුල් වෙන්න හේතු වෙන කාරණාවක් නෙමෙයි. ඉතින් ඒව සාමාන්‍ය තත්ත්වේ පාත්ගෙන යන්න ඕනේ. ඉතින් පළමුවෙන්ම කියන්න ඕනේ ඔබ කුළුඳුල් පිළිසිඳ ගැනීමක් නම් ඒ වුණත් හරියම නැත්නම් දෙවන තුන්වන දරුවා වුණත් ඔබ මේ දරුවා කිසියම් උපත් පාලනයක් සිදු කර හෝ නොකර කිසියම් පිළිසිඳ ගැනීමක් වුණොත් ඒ දරුවා බාර ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලම මනසින් අපි ඒක කරන්න ඕනේ. මේ අයියෝ මේ වෙලාවේ මම මේකට සූදානම් නැහැ. මේක බලාපොරොත්තු රහිත අවස්ථාවක්. එහෙම කියන්නේ නැතුව මොකද දරුවෝ පිළිසිඳ ගැනීම පුදුම සම්භාවිතාවක් තියෙන දෙයක්. ඒක මේ අපිට හිතුන ගමන් මේ ඇති වෙන දෙයක් නෙමෙයි. විශාල දසලක්ෂ කෝටි ගණනක් තියෙන ශුක්‍රාණු වලින් එකකට තමයි අවස්ථාව ලැබෙන්නේ ඩිම්බේ සමග සම්බන්ධ වෙන්නේ. එයත් පැය 36ක වගේ කාලයක තමයි ඩිම්බේ ජීවිතය තියෙන්නේ. ඒකට මේ පුදුම විශාල කාර්යයක් අපිට නොතේරෙන මේ සම්භාවිතාවකින් මේක ඉතින් ඒ නිසා ඒ බඳු අසීරු අවස්ථාවකින් සම්බන්ධ වෙන මේ රැක ගැනීම සහ මේ බාර ගැනීම මම හැටියට මිනිසෙන් හැටියට අපේ ගුණධර්මය මොකද වර්තමානයේ දිනකට ගබ්සා 1500ක් සිද්ධ වෙනවා. මේවා සියල්ල අවිවාහක මව්වරුන්ගෙන් නෙමෙයි විවාහක අය අතරත් මේ ගබ්සාවන් සිද්ධ වෙනවා. ඉතින් මෙය
අනාගත වර ජීවියන් බිහි වෙන්න තියෙන අවස්ථාව දැන් බුදුදහමේ ඇටියට නම් මේක හරි පවක්. මොකද ගන්ධබ්බෙක් එන්න සූදානම් වෙලා ඉන්නවා ජීවියෙක් හැටියට. ඉතින් ඒ පවක්. ඉතින් ඒක නිසා කොයි දහමෙත් මා හිතන්නේ උපත් ගබ්සාව පවක්. ඉතින් ඒක නිසා මේ බාර ගන්න ඕනේ. මට මගේ කුසට දරුවෙක් ඇවිල්ලා මවක් පියෙක් වෙන අපිට අත්යක් ඇවිල්ලා ආර්ථික අසීරුකම් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔබ මේ බාර ගන්න. ගබ්සාව ඊටාම භයානක දෙයක් අවිධිමත් ආකාරයෙන් සිදු වුණා. මුළු ජීවිත කාලයෙන් පවතින සංකූලතා රෝග ඇතිවිය හැකි අවස්ථාවක් වෙනවා. නැවත දරු උපත්තියක් ඔබට අවශ්‍ය වුණත් ඔබ කොච්චර බලාපොරොත්තු වුණත් ඒ නොලැබෙන්නත් හේතුවක් වෙන්න ඉඩ තියෙනවා වැරදි ආකාරයෙන් කෙරෙන ගබ්සාවලින්. ඒක නිසා පළමුවෙන්ම කරන්න ඕනේ දරුවා බාර ගන්න ඕනේ. විශේෂයෙන් අද කාලේ අපි කනබෝන දේවල් හැසිරීම රටාවන් වලින් පවා දැන් බොහෝම අවුරුන් දරුවන් නොමැතිව දුක් විඳිනවා. නමුත් අර අපේ එෂා මහත්මිය කිව්වා වගේ අනපේක්ෂිත අවස්ථාවක දරුවෙක් පිළිසිඳ ගැනීම තුළින් මුල ඉඳලම ඇගේ හිතේ තේරෙන්නේ මම මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි මේක කරදරයක් කියන. සමහර විට ඔබගේ තියෙන රාජකාරීත්වයත් එක්ක ඔබට තියෙන වැඩත් එක්ක සහ ඔබගේ තියෙන මේ දෛනික කටයුතුත් එක්ක මේක කරදරයක් වෙන්න පුළුවන්. නමුත් මම ප්ලෑන් කරගෙන හිටියේ මීට තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේ දේ සිද්ධ කරගන්න කියලා. නමුත් මේ වගේ අවස්ථාවක මං හිතේ ප්‍රබලම බලපෑම තියෙන්නේ දරුවාට. මං හිතන්නේ මවගේ සිතුවිල්ල වෙනස් විය යුතුයි. අපි ඒ මවගේ ඒ මූලාරම්භය ඇති වෙන සිතුවිල්ල කොයි ආකාර සබවාද සිතුවිල්ලක්ද ඇති කරගත යුත්තේ කියන කාරණේ. මා දරුවා බාර ගන්නවා මේ මගේ දරුවා කියන සංකල්පය ඇති වුණාම මවගේ නිතනින්ම ක්‍රියාත්මක වෙනවා මානසික තත්ත්වය. ඔහු වෙනුවෙන් කැප වෙන්න, ඔහු වෙනුවෙන් පේ වෙන්න. එතනින් තමයි සියලු ධනාත්මක සිතුවිලි ඇති වෙන්නේ. ඒ සඳහා සූදානමක්. දැන් මගේ කුසේ දරුවෙක් කෙනෙක්. ඒකට පළවෙනි දින 56 දරුවාට ඊටම සුවිශේෂී. කිසිම ආකාරයේ ඖෂධ භාවිතයක් කරන්න හොඳ නැහැ වෛද්‍ය උපදේශ වලින් තොරව. මේ පළවෙනි දවස් 56 තමයි ඔහුගේ සියලු ඉන්ද්‍රියන් වල මූල ආරම්භය වෙන්නේ වැඩිමේ. එතකොට මොළයේ හෘදය වස්තු වගේ ජීවිතේ ඊටම සුවිශේෂී ඉන්ද්‍රියන් වැඩිම සිදෙන. වෙනත් ඖෂධ මවට භාවිතා කරන ඖෂධ වලින් උනත් ඒකට බලපෑමක් වුණොත් දරුවා ඉපදුනාට පස්සේ වෙන ආකාරයේ රෝගාබාධ වලට හෝ විෂයම් විකලාංග තත්යකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මුල් දින 56 ඊටම වැදගත් මවකට දරුවෙක්ගේ කුසේ දරුවා ඉන්නකොට. ඉතින් ඊළඟට වෙන්නේ දරුවා වර්ධනය වෙන එක. වර්ධනය වෙනකොට නිෂ්පෝෂණය විවේකය ඒවා ඔක්කොම අවශ්‍යයි. හැබැයි මේ ඔක්කොටම වඩා අවශ්‍යයි ඔබ සතුටින් සිටීම. මම සතුටින් සිටීම. ඔබේ කාර්යයන් අධික වෙන්න පුළුවන්. ඔබට තව දරුවෝ ඉන්න පුළුවන්. හැබැයි මේ සියල්ල මේව මට කරන්න කොහොමද තියෙන කාරණා කියලා ඔබ හිතන්න. ඔබට දිනපතාම ඔබේ ගෙදර උයන්න තියෙනවා නම් දරුවා ලැබෙන්නේ මුල කාලේ ටිකක් අර වමනය වගේ කාරණා කැම අප්‍රියතාවය ඇති වෙන නිසා අමාරු වෙන්න පුළුවන්. ඒ කාලේට කිසියම් කෙනෙක්ගේ සහයෝගය ගන්න. හැබැයි වදයක් මේ තියෙන වැඩ මට දැන් වදයක් කියන්නේ නැතුව මේ මා කොහොමද කරපු දේවල් කියලා ඒ සියලු වැඩ සතුටින් කරන්න. බබා සමග කතා කර ඔබ තනියෙන් නම් දවල්ට ගෙදර ඉන්නේ. ඔන්න පුතා මගේ මේ පේනව නේද අම්මා මේවා කරනවා ඔන්න දැන් අයියයි අක්කයි පාසල් ගියා. එහෙම දරුවා සමග සංවාදයේ යෙදෙමින් වැඩ කරන්න පුළුවන්. ඒ ඔබට ප්‍රීතියක් වෙයි. ඉතින් ඒ වගේම අනිත් දරුවන් ඔබ ළඟට අරගෙන හුරතල් කිරීම තුළින් කුසියේ ඉන්න දරුවාගේ හිත ඇතුලේ ප්‍රීතියක් ඇති වෙනවා. මේ අනිත් අයත් එක්ක සියලු බැඳීම් දරුවා මාස 6ේදී අවබෝධ කරගන්නවා. කුස තුළ ඉන්න දරුවාට මාස 6ේදී මවගේ ක්‍රියාකාරකම්, මවගේ සිතුවිලි, ඇගේ චිත්ත වේග සියල්ල දැනෙනවා. පරිසරයේ බාහිර පරිසරයේ තියෙන රණ්ඩුවක් නම්, වේදනාත්මක දෙයක් නම්, අමිහිරි සිදුවීමක් නම් කුසේ ඉන්න දරුවාට දැනෙනවා. ඔහු ඒන් කම්පාවටපත් වෙනවා, කලබලයටපත් වෙනවා. විශේෂම දේ තමයි ඔහු බය වෙනවා, ඔහු අනාරක්ෂිතයි කියලා. ඉතින් මේ බඳු සිතුවිලි මවකට ඇති නොවිය යුතුයි. ඒ නිසා අපේ ජීවිතේ දුක් තමයි තියෙන්නේ. අපේ ජීවිතේ පීඩා තියෙන්නේ, ආතති කරදර තියෙන්නේ. මොකද ඒ බඳු පරිසරයකයි අපි ජීවත් වෙන්නේ. ඕනම වෙලාවක අපි බස් එකට නැග්ග වුණත් අපිට ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඒ තරම් බාහිර කරදර අපිට වැඩි. කන්තෝරුවේදී ඇති වෙන්න පුළුවන්. බාහිර කරදර වැඩි. හැබැයි අපේ
පෞරුෂත්වය වර්ධනය වෙලා තියෙන්න ඕනේ හැම වෙලේම සුභවාදී සිතන්න. සුභවාදී කියලා කියන්නේ මට ළඟා වෙන්න බැරි ඉසව් දිහා බලාගෙන මං එතනට යනවා කියලා මනසින් නිතරම මේ අර සීන දකින්නේ. අපි එහෙම දවල් හීන දකින්න එක නෙමෙයි. සුභවාදී සහ ධනාත්මක කියන්නේ මා තුළ මේ වෙලාවේ මට තියෙන සම්පත් සහ මේ වෙලාවේ මගේ තියෙන හැකියාවන් තුලින් මට කරන්න පුළුවන් උපරිම යහපත් දේ පිළිබඳව. ඉතින් ඒ බඳු සිතුවිලි තමයි ගර්භණී මවකට අවශ්‍ය. මේ සිතුවිලි ඇයට නිකන් වර්ධනය වෙන්නේ නැහැ. ඇය වටා සිටින අය ඇයට මේ සිතුවිලි ඇති වෙන ආකාරයකට දායකත්වය ලබා දෙන්න ඕනේ. අන්තර් පුද්ගල සම්බන්ධතා බෙහෙවින්ම බලපානවා මේ කාරණා. බෙහෙවින්ම බලපානවා. ඒවා බොහොම ඇය දරු ගැබක් දරා සිටින්නේ ඒ පහසුවක් නෙමෙයි. විශේෂයෙන් මවක් හැටියට වෙච්ච නිසා මමත් දන්නවා ඒ පහසු කටයුත්තක් නෙමෙයි. දරු ගැබක් දරාගෙන එහෙට යන්න මෙහෙට යන්න වැඩ කරන්න ඒක පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි එතකොට පරිසරයෙන් ඇයට නිසි සහයෝගය ලැබුණේ නැත්නම් ඇගේ සිත දුක් වෙනවා. අපිට ඕන කෙනෙකුට අපි දරු ගැබක් දරන් ඉන්න ඕනේ අපේ සිත දුක් වෙන්න. ඉතින් මේ සහයෝගය දෙන්න මේ වෙලාවේ ඇයට සහාය විය හැකි කෙසේද? ඇගේ සැමියා, ඇගේ මව්පියන්, නැන්දා මාමා, ඒ කියන්නේ සැමියාගේ මව්පියන් ඉන්න සියලු දෙනා මේ දරුවා පිළිගන්න නෑ ඥාති සමූහයක් හැටියට ඇයව සූදානම් වෙන ගමන් ඇයව ධෛර්යමත් කරන ගමන් ඇයට සියලු හැකි ආකාරයෙන් පහිට වෙන්න ඕනේ. ඕක කොහොම තමයි අපිටත් හම්බුණා. අපිට නම් මෙහෙම උනේ නෑ කියලා අර ඇය අධෛර්යයටපත් කරනකොට තමයි ඇයට මේ දරුවා වැඩක් නැහැ කියන හැඟීම ඉන්න තියෙන්නේ. ඉතින් එහෙම නැතුව අපිත් උදව් කරන්න තමයි කොච්චර හොඳද තව එක්කෙනෙක් හම්බ වෙන එක. ලොකු දැන් ලරු පොඩි කාලේ කරදර වගේ වුණාට ලොකු වුණාට පස්සේ විශාල මේ ශක්තියක් ඒක පවුලේ. දැන් මගේ පවුලේ 7 දෙනෙක් ඉන්නවා. ඉතින් පුංචි කාලේ අපේ අම්මට ගොඩාක් වද වේදනා තියෙන ඇති. මගේ අම්මට 7 වෙනි දරුවා හම්බ වෙනකොට වයස 32යි. ඉතින් මගේ මව විශාල කරදර රාශියක් මට තේරුණ කාලේ ඉඳලා. නමුත් අද අපි 7 දෙනෙක් ලොකු වෙලා අපි 7 දෙනා ගෙදර ඉන්නකොට ඉතින් වෙනත් ඥාතීන් අවශ්‍ය නැති තරමට පිරෙනවා ගෙදර. ඉතින් මෙය හරි වාසනාවක්. ඉතින් ඒක නිසා ඇයට ඒක දන්නලා ඒව දිරිමත් කරන්න ඕනේ. දැන් ඉස්සර කාලේ නම් අපේ මව්පියෝ කියනවා අම්මා දෙසරයක් පන්සිල් ගත්තා කියලා. මොකටද අම්මා වෙනුවෙන් සහ කුසේ ඉන්න දරුවා වෙනුවෙන්. ඉතින් ඒ බඳු සිල්වත් ජීවිතයකුත් අවශ්‍ය වෙනවා. තමාගේ ආහාර පානවලදී ඒ වගේම ආගමනුකූල කටයුතු වලදී. ඒ දැහැමි සිතුවිලි වර්ධනය වෙන්න තමන්ගේ ආගම මේ වෙලාවේ ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් මව උතුම් සිතුවිල්ලක් තියාගන්න ඕනේ. මට නිරෝගී උතුම් දරුවෙකු බිහි වේවා, මට හොඳින් මව් කිරි ඇති වේවා කියලා. දරුවාට ප්‍රමාණවත් මේ සිතුවිල්ල ඒ දරාගෙන නිතරගෙන මේවා ඇවිල්ලා මේ භාවනාවල් වගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරන දේවල්. කෝප වීම, දැඩි ආවේගශීලීව හැසිරීම, ආක්‍රමණශීලීව හැසිරීම සමහර මව්වරු එහෙම කරනවා. ඊළඟට මත්පැන් සිගරට් පාවිච්චි කරනවා සමහරක් මව්වරු. හැමෝම නෙමෙයි ලංකාවේ තත්ත්වය ඉතාම සතුටුදායකයි ඒ අතින්. නමුත් සමහර එබඳු සියලු දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. ඔබ එසේ ඈත් විය යුත්තේ ඇයි? මේ දරුවාට බලපාන නිසා. ඔබේ කෝපය, ඔබේ වේගය, ඔබේ ඉන්න වැඩිමල් ඉන්න දරුවන්ට පහර දීම, අඩත්තේටම් කිරීම, නරක වචන පාවිච්චි කිරීම මේ ඔක්කොම මේ දරුවාට ඇහෙනවා. සමහර අවස්ථාවල මම කියවලා තියෙනවා දරුවා කුසේ හැංගෙනවලු. බය වුණාම. ඒ කියන්නේ යන්න පුළුවන් කොනකට ගිහිල්ලා හැංගිලා ඉන්නවලු ඒ බඳු වෙලාවක කියලා කියනවා. එහෙම නැත්නම් ඌ දඟලන්නේ නැතුව නිශ්චලවම ඉන්නවලු. සමහරවිට මව්වරු කලබල වෙනවා බබා දඟලන්නේ නැහැ කියලා. ඉතින් එහෙම. ඉතින් ඔහුටත් ඒක දැනෙනවා නම් ඒ කියන්නේ ඒ වාතාවරණය වහාම වෙනස් කරගන්න ඕනේ අපි. ඉතින් විශේෂයෙන්ම මා හොඳටම දන්න මට උපදේශනයට පැමිණි දරුවෙක් ඔහු මට කිව්ව එක අවස්ථාවක් මගේ අම්මා මව මරන්න හැදුවා කියලා. මම ඇත්තටම කල්පනා කරා එහෙම කරන්න පුළුවන්ද කියලා.